අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්. ශ්‍රී ලාංකික ජනතාව අපට ලබා දුන් ඓතිහාසික ජනවරමින් පසු ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය ඒ හා බැඳුණු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අපගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නවීකරණය කිරීමටත් මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කරීමටත් නීතිය හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් පාලනය ශක්තිමත් කිරීමටත් අප ආර්ථිකය අත්පත් කරගන්න ජයග්‍රහණ රටේ පතුලේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා. ගරු කතානායකතුමනි, අප මෙම අභියෝගය බාර ගන්නා මොහොතේදී රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. කවුරුත් දන්නවා මුහුණ දීපු අත්දැකීම්. දශක ගණනාවක් පුරා පැවති සාර්වාර්ථික අස්ථාවර භාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයේම දැඩි අවදානම් තත්යකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක් වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිය යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු වී තිබුණා. ඒ නිසාම අප ජනවරම ලැබූ මොහොතේ සිටම සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත්, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත්, දූෂණයට තිත තබමින් විනිවිද භාවය ඉර නැන්වීමටත්, ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත් ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මේකී ප්‍රතිසංස්කරණ හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යලි ස්ථාපිත කිරීමට හැකි වූ බව අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. කවුරුත් යලි ආර්ථිකයේ මූල්‍ය අවස්ථාවර භාවයක් පිළිබඳව සැක තබා ගත යුතු නැහැ. ස්ථාවර කරලා තිබෙනවා. ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2025 වසරේ පළමු භාගයේ තුලදී ආර්ථිකය 4.8කින් වර්ධනය වුණා. ඒ බහුපාර්ශ්වික සංවිධානවල පුරෝකතනයන්ද අභිභායාම උද්දමනයේ මේ වන විට නැවත ධනාගයකට පැමිණ තිබෙනවා. මදක සමහර අය උද්දමනය ඍණාගයක සිට යම් ධනාගයක් කරා ළඟාවීමත් ආර්ථික අර්බුදයක් ලෙස විග්‍රහ කරන්න පටන් ගත්තා. පහුගිය දවස්වල මම දැක්ක මාධ්‍ය සාකච්ඡා. අපි උද්දමනය 5% අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහ කරන මේ වන විට අවදානකාරී තත්ත්වය අපි ධන තත්ත්වයට හරවා තිබෙන ආර්ථික හොඳ ලක්ෂණයක් බව මතක තබා ගන්න. භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතික 8.3ක දක්වා අඩුවීමෙන් 33ට ගිය බවත් මතක තබා ගන්න. මේ රටේ අඩුවීමෙන් මූල්‍යාංශ ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍ය පවා ආනයන අපනයන ඇතුළත් විදේශාංශ ශක්තිමත් වුණා. මතකයි බොහෝ අය ප්‍රාර්ථනා කරා ඉන්දියාව සහ පාකිස්තාන අතර යම් ගැටුමක් නිර්මාණය වුණාට අපේ ආර්ථික කඩාවැටේවි කියලා. ඊළඟ ප්‍රාර්ථනා කරා ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමේදී යම් කඩාවැටීමක් අපේක්ෂා කරා. ඊළඟ එක්සත් ජනපදයේ විසින් පනවන ලද බදු ප්‍රතිපත්තියෙන් හර අපේ ආර්ථික කඩාවැටේ කියලා අපේක්ෂාවක් තිබුණා. හැබැයි ඒ ගෝලීය කම්පනයන් සියල්ල හමුවේ විනිමය අනුපාතික ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍ය පවා ආනයන අපනයන ඇතුළත් විදේශාංශ ශක්තිමත් වුණා. අපනයන සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා යාම ඉහළ යාම හේතුවෙන් දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. අපි අපේක්ෂා කරන මේ වසර අවසන් වෙනකොට 7ට ආසන්න ප්‍රමාණයක විදේශ සංචිත එක් රැස් කරගෙන හැකි වේවි කියලා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 16% මට්ටමකට ළඟා වීමට මේ වසරේදී හැකියාවන් ලැබෙතයි අපේක්ෂා කරනවා. මේ 8.5කට රාජ්‍ය ආදායම වැටුණු රට මේ ආර්ථික මහා පාලනය කරපු කාලේ දන්නවා 8.5ට වැටුණා රාජ්‍ය ආදායම 16% ආසන්නව ගොඩනගා තිබෙනවා. එමෙන්ම මේ වසරේදී දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2.3ක් වූ ඉලක්කගත අගය කැපිපෙනෙන ලෙස ඉක්මවා යන ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරනු ඇතයි අප බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට ආයෝජකයන්ගේ විශ්වාසය පෙර නිවූර ලෙස ගොඩනැගීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රටවා ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූයේ රාජ්‍ය මූල්‍ය විනයත් සමගම විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තය අඛණ්ඩ ඉහළ යාම දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති 104.2ක අගයේ සිට 2026 වසර අවසන් වන විට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවීමට දායකත්වය සපයනවා.
ඒ විතරක් නෙවෙයි අපේ සැලසුම තිබෙනවා 2030 වසර වන විට එම අගය අපේ ණය අගය 87ක ප්‍රමාණ පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම ප්‍රතිඵල හේතුවෙන් අපගේ අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීමට මාර්ගයේ විවෘතව පවතිනවා.